මිනිස්සු වුණාම ජීවිතේ කුමන හරි අවස්ථාවක ජීවිතයේ දුක, වේදනාව, පීඩනය, ප්‍රතික්ෂේප වීම, නින්දාවට ලක් වීම, අපහාසයට උපහාසයට ලක් වීම අත්විඳලම තියෙනවා. සමහර සිදුවීම් ඇයි මෙහෙම වෙන්නේ කියලා හිතා ගන්න බැරි වෙන්න ඕන. තමුන් වටා තියෙන සියල්ල තමුන්ට නැති වෙලා යනවා කියලා සමහරට දැනෙන්න ඕන. මට මොකුත්ම නැහැ, මට කවුරුවත්ම නැහැ කියලා ජීවිතෙන් සමුගන්න තරම් හිතෙන්න ඕන. මට සමහර ජීවිත කතා කියවද්දී හමු වෙලා තියෙනවා සියල්ල හිමි වෙලා ජීවිතේ නැති කරගන්න තරමට තීරණ අරගෙන එහෙම කරගන්න ගිහිල්ලා ආපස්සට හැරිලා ජීවිත දිනපු මිනිස් මිත්‍රයා දැඩි පීඩනවලට මුහුණ දීමෙන් තමයි මිනිසු අන්නරේ ලබන්නේ. මිනිසු යලි නැගිටින්නේ සතිමත්ව. ඒ සියල්ලට මුහුණ දීපු කෙනෙකුට ආපහු ජීවිතේ නැති වෙන්න කියලා 아무තු දෙයක් නැහැ. ඒ වගේ මේ මට්ටමේ ඉඳගෙන ජීවිතේ නැගිටලා ඉහළට ගත්තම තමයි මිනිසුන්ට සතුට. තමුන් දෙයක් කරා කියන හැඟීම දැනෙන්නේ. කොහොමද ජීවිතේ කුමන හරි අවස්ථාවක අපිට ඔය අත්දැකීම් ලබන්න වෙනවනේ. කොහොමත් කවදා හරි මේ සියල්ල අපිට දාලා යන්න වෙනවනේ. මගේ අදහස තරුණ ඇඟේ හයිය තියෙන කාලෙක ප්‍රතික්ෂේප වීම, බිඳ වැටීම්, අහිමි වීම මේ සියල්ල ඔබට දවසක දරන්න වුණොත් ඒක සමහර තරුණ වයසේදී නම් ඔයාට දරා ගන්න එක ලේසියි. හැබැයි වැදගත්ම දේ මේ සියල්ල අහිමි වෙලා තවත් මට ජීවත් වෙන්න බෑ. ඇයි මම ජීවත් වෙන්නේ? හේතුවක් නෑ මට ජීවත් වෙන්න කියලා තරම් හිතෙන තැනකදී ඔයා සියල්ල සිදුවෙනකන් ටිකක් බලාගෙන ඉන්න. අර පාලනය කරන්න බැරි දේවල් පාලනය කරන්න උත්සාහ කරන වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා උහේ බලාගෙන ඉන්න. මේක දෙයක් ඔයා ආපහු නැගිටින්න.